guys, welcome to Understreet. අපි අද මේ උදේ පාන්දරම යන්නේ පිළිමතලාවට. ගයිස් අපි කොටුව ස්ටේෂන් එකට යන ගමන් ඉන්නේ. අපේ ට්‍රේන් එක තියෙන්නේ 5:55ට. දැන් වෙලා 5:35යි. ඉතින් බයයි මේ ට්‍රේන් එක මිස් වෙයි කියලා. අපිට ට්‍රේන් එක තියෙන තැන හොයාගන්නත් ඕනනේ. ඒක නිසා ඉක්මනටම යනවා. ගිහලා හම්බෙමු. දැන් හරියටම වෙලා 5:55යි. ට්‍රේන් එක යන පිටත් වෙන්න හදන්නේ. ඉතින් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා. මුලින්ම කිව්වා වගේ අපි අද යන්නේ පිළිමතලාවට. ඔයාලා අහලා ඇති පිළිමතලාව ෆේමස් වෙන්නේ පිත්තල කර්මාන්තයට කියලා. ඉතින් අපි අද ඔයාලත් එක්ක යන්නේ පිත්තල කර්මාන්තය කොහොමද වෙන්නේ කියන එක බලන්න. ඉර පායගෙන එන්නයි හදන්නේ. ඉතින් මේක මාරම ලස්සන වීව් එකක්. ඔයාලා කැන්ඩි යනවනම් අනිවාර්යයෙන්ම ට්‍රේන් එකේ යන්න ගයිස්. මොකද මේ වීව් එක ඔයාලත් බලන්න. ඒක හරිම ලස්සනයි. ඒකනම් මාරම ලස්සන වීව් එකක්. සන්රයිස් එකයි ට්‍රේන් එකයි මේ වෙල්ල ආයවල් ටිකයි ඔක්කොමත් එක ගත්තාම මේක මාරම ලස්සනයි. අර පොඩි කාලේ අපි මේ අපේ ගම ගැන එහෙම ලියන්න දුන්නාම මේ එසේස් වල ලියන්නේ මේ කන්ද උඩින් ඉර පායගෙන එනවා. එතකොට අර වෙල්ල ආය මැදින් ළමයි ඉස්කෝලේ යනවා. අන්න ඒ වගේ එකක් තමයි නිකන් අර චිත්‍රයක් වගේ අත්‍තරම මේක. ගයිස් අපි ට්‍රේන් එකෙන් බැස්සා. දැන් ඉන්නේ පේරාදෙණිය ස්ටේෂන් එකේ. අපිට පිළිමතලාව ස්ටේෂන් එකේ බහින්න තිබුණා. මේ අපි ස්ටේෂන් එක පහ වුණාට පස්සේ තමයි දැක්කේ. කරන්න දෙයක් නැහැ. ඊළඟ ස්ටේෂන් එක තමයි පේරාදෙණිය. ඉතින් පේරාදෙණිය අවිල්ල බැස්සා. දැන් ආයිත් අපිට ආපස්සට යන්න වෙනවා පිළිමතලාවට. ඉතින් අපි පිළිමතලාවට ගිහිල්ලා හම්බෙමු. අපි පිත්තල වැඩපළට ඇතුළු වෙමින් ඉන්නේ. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. අපි ගිහින් බලමු කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා මේ වැඩපළ අයිති අංකල්. ඉතින් අපි අංකල්ගෙන් අහලා දැනගමු කොහොමද මේ ප්‍රොසෙස් එක වෙන්නේ කියලා. මෙතන තමයි පිත්තල උණු කරන්නේ. මේ ලිප ඇතුළේ රත් වෙලා ඇති. අර ඇතුළේ තමයි පිත්තල උනේ. අර ලිපේ තියෙන කෝවේ කියන්නේ එකට ඒ කෝවට පිත්තල දාලා දැන් මේක තියෙන කළු තෙල් අපි වාහන වලින් කරන්නේ ඒ කළු තෙල් මේ මෙතෙන්ට දෙනවා කළු තෙල්. එතකොට ඒ කළු තෙල් පාතට යනවානේ. යනකොට අර මේ බ්ලෝවර් එකෙන් දෙනවා මේ ප්‍රෙෂර් එකක් හුලං දෙනවා. ඒ එන හුලංකටත් එක්ක තමයි අතනින් ගිනි ගන්නේ. කළු තෙල් ගිනි ගන්නේ ඒ කියන ප්‍රෙෂර් එකට. ඇතුලේ මේක ලොකු ගින්නක් එනවා මේ වගේ උඩට. ඔයාලට මේ පේනවා වගේ පරණ පිත්තල භාණ්ඩම තමයි පිත්තල උණු කරන්න ගන්නේ. ඔයාලා මේ දකින්නේ අච්චුවෙන් ඉවතර ගත්ත පිත්තල භාණ්ඩ කොටස්. මේවා ෆිනිෂ් කරලා පොලිෂ් කරලා වෙල්ඩින් කරලා තමයි පිත්තල භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ. මෙතනදි වෙන්නේ කලින් ඔයාලා දැකපු ඒ පිත්තල භාණ්ඩ කොටස් මෙතනදී ග්‍රයින්ඩර් එකට අල්ලලා ඒ අනවශ්‍ය කෑලි කපලා ඉවත් කරලා එතන ෆිනිෂින් එකක් තමයි කරන්නේ.
මෙතනදි වෙන්නේ ෆිනිෂින් එකම තමයි. අච්චුවෙන් ඉවතර ගත්ත ඒ කොටස් වල අනවශ්‍ය කැබලි තියෙනවා නම් ග්‍රයින්ඩ් එකට අල්ලලා කපලා අයින් කරලා ෂේප් කරගන්න එක තමයි වෙන්නේ. ඔයාලා මේ දකින්නේ ෆිනිෂින් එකේම තවත් ස්ටෙප් එකක්. අපි කලින් දැකපු පිත්තල භාණ්ඩ කොටස් වල සර්ෆේස් එකේ තිබුණ රෆ් ගතිය අඩු කරලා ෂයින් එක වැඩි කරගන්න ක්‍රමයක් තමයි මෙතනදී වෙන්නේ. කලින් අපි දැකපු ෆිනිෂ් කරගත්ත පිත්තල භාණ්ඩ කොටස් අවශ්‍ය විදියට වෙල්ඩින් කරලා එකතු කරන එක තමයි මෙතනදී වෙන්නේ. ඔයාලා මේ දකින්නේ නිම වෙමින් පවතින රන් වැටක කොටස්. ගයිස් අපි මේ දකින්නේ තවත් පිත්තල භාණ්ඩ කොටස් වගේක්. මෙතනදි වෙන්නේ ෆිනිෂ් කරගන්න එකම තමයි. අපි මේ දැකපු භාණ්ඩවල තියෙන කැපුම් පාරවල් මේ වීල් එකට අල්ලලා ෂේප් කරලා ඒවා ඉවත් කරගන්න එක තමයි මෙතනදි වෙන්නේ. මේ තියෙන්නේ සබන් එකක්. මේ සබන් එක වීල් එකට ඇප්ලයි කරනවා. ඊට පස්සේ කලින් ෂේප් කරගත්ත මේ පිත්තල භාණ්ඩ කොටස් ආයිත් මේ වීල් එකට අල්ලලා ෂයින් එක වැඩි කරගන්න එක තමයි කරන්නේ. ඔයාලට පේනවා ඇති ගායිස් ෂයින් එක කොච්චර හොඳට තියෙනවද කියලා. අපි දෙන්න හරියට කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා බලනවා වගේ මේ පිත්තල භාණ්ඩෙන් අපි දෙන්නව පේනවා. ගායිස් ඔයාලා මේ දකින්නේ ඉටි වාතු ක්‍රමයෙන් සහ පස් වාතු ක්‍රමයෙන් හදපු භාණ්ඩ කීපයක්. ඉතින් අපි මේ වාතු ක්‍රම දෙක ගැන මේ වැඩපළේ අංකල්ගෙන් වැඩිදුර විස්තර අහලා දැනගමු. මැටි වලින් හදලා ඉටි වලින් හදලා අර පොතේ තියෙන විස්තර. ඒකල තනිකරම මේ රවුමට තමයි වාතු කරලා තියෙන්නේ. එතකොට මේකේ වෙනසක් නැහැ. හරිද? මේ කෑල්ල ජොයින්ට් වෙල්ඩින් මොනවත් නැහැ. මෙතන ඉඳලා මෙතෙන් මේකට තියෙන්නේ. අර මැටි මේක හින්දා දිවෙක ඒක තමයි ඉස්සෙල්ලා මේක මැටි වලින් මේ ඩිසයින් එක හදන්න ඕනේ. ඒකල ඊට උඩින් ඉටි වලින් හදන්න ඕනේ. ඒ ඉටි වලින් හදලා මේ පිත්තල වාතු කරලා තමයි අර මැටි කඩනවා එහෙම තියෙනවා දෙපෙන්න. අන්න ඒක තියෙන්නේ. ඒක තමයි පෞරාණිකම ක්‍රමය. ඒව දැන් නැහැ. දැන් කරන්නේ දැන් මේ කෑල්ල හදා ගන්න ඕන නම් මේ වගේ එක මොල්ඩයක් හදලා තියෙනවා. මේක මෙහෙම වාතු කරලා මෙහෙම දෙක එකට තියලා වෙල්ඩින් කරගන්නවා. අච්චු වගේ. ඔව් මේක අච්චු. ඉස්සර එහෙම කරේ නැහැ. ඉස්සර මැටි වලින් මේක හදලා ඒක තමයි මේ පෞරාණිකම ක්‍රමය. මේවා ජොයින්ට් මොනවත් නැහැ. හරිද? මෙන්න මේකේ තියෙනවා. මේකේ බලන්න. එළියටම බලන්න. මේකේ මේ කෑලි දෙකක් වෙල්ඩින් කරලා තියෙන්නේ. මේ පැත්තයි මේ පැත්තයි අර වෙල්ඩින් එකෙන් මේක තනි එකට තියෙන්නේ මේක. මේක තමයි නියම ඔරිජිනල්ම පිත්තල වාතු කරන්නේ. නෑ පුතා. මේක ඉති වාස්තු කියන්නේ ඉති වාස්තු කියන්නේ මේ. අපි මේ යන්නේ පිත්තල භාණ්ඩ තියෙන ෂෝරූම් එකකට. යමු ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා.
බලන්න ගයිස් ඔයාලට පේනවා ඇති බුදු පිළිම ඇද්දල කරඬු ශ්‍රීපාදයක් තියෙනවා ඒ වගේම පහන් මල් පෝච්චි පොඩි පොඩි දේව පිළිම ඒ වගේම බුදු පිළිම තව බුද්ධ පූජා භාණ්ඩ ඒ වගේ ගොඩාක් පිත්තල භාණ්ඩ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලා පිළිමතලාවට එනවා නම් ඔයාලට පිත්තල වලින් හදලා තියෙන ඕනම දෙයක් මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. මොකද මේකේ එක එක අයිටම්ස් තියෙන එක එක shops තියෙනවා. ඔයාලට ඕනම දෙයක් මේ හැම තැනකම ඇවිදලා අරන් යන්න පුළුවන්. අපි පිළිමතලාවෙන් පිටත් වුණා. දැන් මේ යන්නේ පේරාදෙණිය බොට්නිකල් ගාඩන් එකට. නුවර යනවනම් අපි හැමෝගෙම සිරිතක් තමයි දළදා මාලිගාවට යන එක. ඉතින් අපි දළදා වහන්සේ වැඳ පුදාගෙනම වීඩියෝ එක අවසන් කරන්නයි හදන්නේ. ගායිස් අපි දැන් වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ විශේෂම මතක් කරන්න ඕන අපේ යාළුවාගේ අංකල්, ඒ වගේම වැඩපළේ අංකල්, ඒ වගේම ෂොප් එකේ ඕන අපිට මේ වීඩියෝ එක කරන්න ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් එයාලට ස්තුති කරන්න අපි මේක අවස්ථාවක් කරගන්නවා. Okay, this is the end of our video. Thank you for watching. If you enjoy this video, like, comment and share. Subscribe Wonderstreet for more attractive and hidden wonders in Sri Lanka. Bye guys. Stay tuned for the next wonder.